වෛද්‍යවරුන් විසින් සුරේෂ්සලේ මහතා ජීවිතය හානි කර ගැනීමේ ඉහළම අවදානමක් තිබෙනවාය කියලා අධිකරණයට වාර්තා කරේ නිකන් නෙවෙයි හේතු සහිතව. අඩුම ගානේ සුරේෂ්සලේ මැතිතුමාට කෑම ටික කණ්ඩ දෙන එකවත් කරන්නේ නැහැ. කෑම දෙන දේ ගැන බලන්න. මේ වෛද්‍යවරු සුරේෂ්සලේ මහතාව පරීක්ෂා කරලා හඳුනා ගන්නවා. ඔහු දැඩි ප්‍රෝටීන් ඌනතාවයකින් පෙළෙනවා. හරියට එළවලු පළතුරු ලබා දීලා නැති නිසා විටමින් ඌනතාවයකින් පෙළෙනවා. හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති හින්දා විටමින් D ඌනතාවයක් තියෙනවා. මස් මාළු කිසිවක් හරියට දෙන්නේ නැති නිසා විටමින් B12 ඌනතාවයක් තියෙනවා. යනාදී වශයෙන් දීර්ඝ හඳුනා ගැනීම තොගයක් වෛද්‍යවරු කරලා වෛද්‍යවරු නියම කරනවා. මොහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රකෘති මට්ටමට ගේන්න නම් මෙන්න මේ කෑම ලබා දිය යුතුයි කියලා උදේට කැඳකෝප් එක සිට උදේ කෑම මොනවද, දවල් කෑම මොනවද, හවසට මොනවද, රාත්‍රියට මොනවද කියලා දීර්ඝ කෑම වට්ටෝරුවක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම නිර්දේශ කරලා මොහු අතිශයින්ම දුර්වලයි කියලා දැනුම් දී තිබියදී තමයි බත් හැන්දක් එක්ක රාබු හොද්දක් දෙන්න රාස් පොලිසිය කටයුතු කරලා තිබෙන්නේ. මගේ අතේ තියෙනවා විසවේදය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ ලේකාධිකාරී වෛද්‍ය ජයසීලන් ජයකාන්තන් වෛද්‍යතුමා විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරපු අධිකරණ වෛද්‍ය වාර්තාව. මේ වාර්තාවේ 19 වෙනි පිටුවේ මම කලින් සඳහන් කළ ආකාරයට ප්‍රෝටීන් හිගේ ගැන එළවලු ලබා දීම ප්‍රමාණවත් නැහැ කියන එක, පළතුරු දීලා නැහැ කියන එක, ප්‍රමාණවත්ව වතුර ටිකක්වත් දීලා නැහැ කියන එක, ඒ වගේම කියලා තියෙනවා මේ විටමින් B12, fish oil, විටමින් D ඒ විතරක් නෙවෙයි අඩුම ගානේ විනාඩි 30ක් හිරු එළියට නිරාවරණය කරන්න. අඩුම ගානේ විනාඩි 30ක් සතියකට දවස් 4ක් ව්‍යායාම කරන්න අවස්ථාව දෙන්න යන ආදි වශයෙන් මේ වාර්තාවේ තිබෙනවා. මේ වාර්තාවේ 6 වෙනි පිටු. ඒ වාර්තාවේ කියනවා approximately 7 days after arrest he was instructed to remove his clothes except for his underwear, handcuffed and asked to bend forward. He stated that the underwear was pulled down to knee level and that an officer separated the buttocks and touched the anal region. මොකද්ද මේ කියන්නේ? අත්තරංගුට අරන් දවස් 7කට විතර පස්සේ දවසක ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා අත් දෙකට මාංචු දාලා ඔහුට ඉදිරියට නැවෙන්න කියලා ඔහුගේ ඇඟේ ඉතුරු වෙලා තිබුණු එකම ඇඳුම වෙන යට ඇඳුම දන හිස් දක්වා පාත් කරලා දැන් ඔහු ඉදිරියට නැවිලා ඉන්නේ. තට්ටම් දෙක ඈත් කරලා ගුද මාර්ගයේ අභ්‍යන්තරය ස්පර්ශ කරා නිලධාරියෙක් කියලා. මේ අපෝ හිරේ කුඩුව ඇතුළේ ඉන්න කෙනා. ඒක කරන්නේ ඒ පරීක්ෂාව කරන්නේ තවත් සැකකරුවන් 13 දෙනෙක් ඉදිරි පිටේ කියලා වෛද්‍යවරු මේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම සඳහන් වෙනවා දවස් 40ක් පුරාවටම නිකම් බිම තමයි නිදා ගන්න දුන්නේ. දවස් 40කට පස්සේ අංගලක් විතර ඝනකම තියෙන මෙට්‍රස් එකක් නිදා ගන්න ලැබිලා තිබෙනවා කියලා. එහෙම දුන්නත් නිදා ගන්න බෑ. මොකද දැන් නිදා ගන්න තැන ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ලොකු එළියක් එන ලයිට් එකක් පැය 24ම දාලා තියෙනවා මූණට උඩින්. ඒ නිසා Tamanට නිදා ගැනීමට නිින්ද යන්නේ නැහැ මේ දැවැන්ත ආලෝකයක් ඒ විදුලි බුබුලෙන් මුදාහරින්නේ හින්දා කියලා. ඔහුට පහර දීමක් ගැනත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මානසික වෛද්‍යවරයා කියනවා වෝහාරික අධිකරණ මනෝවෛද්‍ය සේවාව විසින් නිකුත් කරලා තියෙන වාර්තාවේ කියනවා ਉਹ නතර කරලා තියෙන්නේ අඩි 6.4 කාමරයක. ඔබ දන්නවා සුරේෂ්සලේ මහතා යම් උස තියෙන පුද්ගලයෙක්. ඒතර පොඩ්ඩක් නිදාගෙන ඔළුව ඉස්සරහට ඉස්සුනොත් ඔළුව වදින එක බිත්තියක කොහොමත් අඩි 4යි නම් කාමරයේ පළල මෙහෙම අත් දෙකවත් දිගාරින්න බෑ. ඔහුට කාමරයේ ඇතුලේ ටින් එකක් තියලා මුත්‍රා කරන්න වෙලා තියෙන්නේ. ඒ ටින් එකට කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඊළඟ එක අවස්ථාවකදී කියනවා ඇඳුම් ගලවන්න කිව්වා ඔක්කොම. අත් දෙක දිගාරින්න කිව්වා. එහෙම කියලා මට කකුල් දෙකට ගැහුවා. මට ඊටු ටික කියන්න ලැජ්ජයි. මම සතෙක්ද කියලා වෛද්‍යවරයාගෙන් සුරේෂ්සලේ මහත්තයා ප්‍රශ්න කළාය කියලා වෛද්‍යවරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මෙම වාර්තාවේ 24 වන පිටුවේ ඉතා වැදගත් නිර්දේශ දෙකක් වෛද්‍යවරු කියනවා. එකක් තමයි මොහු සියදිවි හානි කර ගැනීමේ ඉහළ අවදානමක්. මේක කියනවා with high risk of suicide. සියදිවි හානි කර ගැනීමේ ඉහළ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඔහුට මානසික ප්‍රතිකාර කිරීමට ඔහු ඉන්න තැනින් මානසික ප්‍රතිකාර කළ හැකි තැනකට ඔහු යවිය යුතුයි. මේ වාර්තාව දෙන්නේ වෛද්‍යවරු අප්‍රේල් මාසයේ 29 වෙනිදා.
නමුත් අදටත් ඒ තැන ඒ විදියටම තියාගෙන ඉන්නවා මිසක් තැන වෙනස් කළා නැහැ.